වගේම කීබෝඩ් කාමරයේ YouTube නාලිකාව තුළින් ඉතාමත් පහසුවෙන් ගීත වාදනය කිරීම සඳහා සහායක් ලබා දෙනවා. අදත් ඒ වගේ පැරණි ගීතයක් ඔබ වෙනුවෙන් අරගෙන ආවා. ඒ වගේම මතක් කරන්න ඕනේ ඔබ කමෙන්ට් කරපු ගීත දැනට කීපයක් ඉතුරුලා තිනවා. එම ගීතත් ඉක්මනින්ම මම ගෙනීමට අපේක්ෂා කරනවා. මේ අතරින් මම ඊළඟට ඔබගේ ඉල්ලීම යටතේ ගෙනීමට සෙක්ෂන් එකේ තිබුණු ඉල්ලීම අනුව මම ඊළඟට ගෙනීමට බලාපොරොත්තු වෙන ගීතය තමයි මා හද සැරිලා කියන ගීතය. මේ ගීතය ලබා දෙන්න කියලා ඉල්ලීම තිබුණා. ඉතාලම ඉක්මනින් ඊළඟ ගීතයේ විදිහට මම මේ ගීතය ලබා දෙනවා. එසේනම් අපි බලමු අද ගීතය "නියරේ පියලන්නා" කියන ගීතය. මෙම ගීතය පාසින් වාදනය කරන්න පුළුවන් විදිහට E මයිනර් වල තමයි අද ඔබට වාදනය කිරීමට අවශ්‍ය නොටේෂන්ස් ලබා දෙන්නේ. එමුනම් බලමු "නියරේ පියලන්නා" කියන ගීතය පාසින් වාදනය කරන්න. අපි මේ ගීතේ වාදනය E මයිනර් වල මුලින්ම මේ ගිටාර් පාර්ට් එක බලමු කොහොමද වාදනය කරන්නේ කියලා. බලමු මේකේ ගීතේ වාදනය කරන්නේ කොහොමද කියලා.
ඊට බල් මේකේ වර්ස් එක වාදනය කරන්න. ඉතින් අපි රම්පට් පාටයක් තියෙන මේ විදිහට. කරල් පීදෙන ඔබේ දෙස නැමී වගේ හැතින් ඔබේ රුවමරේ. ඊළඟට අපි මේකේ වාදනය වෙන ප්‍රධාන කෝඩ්ස් විදිහට බැලුවොත් දිනවා දුන්න කෝඩ්ස් ටික අසින් වාදනය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් E minor වලින් වාදනය කරන්නේ. E minor ආසිත කෝඩ්ස් ඊට අමතරව ඒ මයිනර් වදින්න පුළුවන්. ඒ මයිනර් ඒ වගේ ආසන්න සරල කෝඩ්ස් ටික තමයි මේකේ වදින්නේ වාදනය. ඒ වගේම තව දෙයක් ඔබට මතක් කරන්න ඕනි. මේ ගීතයට අදාළ කෝඩ්ස් මම මේ පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන බ්ලොග් සයිට් එකට දානවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම කීබෝඩ් වාදනය වලින් සරලව කිසිම දැනුමක් නැතුව ඉගෙන ගැනීම සඳහා අපිට අවශ්‍යතාවය තිබෙනවා. මාගේ WhatsApp අංකයට මෙසේජයක් දාන්න. එහෙමත් එම ඔබ වඩාත් සහනදායී ආකාරයෙන් ඔබට Zoom මගින් හෝ වෙනත් ඔබට පහසු ආකාරයකටම සහාය ලබා දීමට මම සූදානම්. තාමත් සහනදායී විදිහට තමයි මම ඔබට කීබෝඩ් වාදනය පිළිබඳව ඉගෙනීම් සිදු කරන්නේ. එසේනම් නැවතත් ඔබ සැමට සුබ දවසක් වේවා.